ඉදුරේගේ ඩ්‍රෝන් එක නැති වෙලා අපි මේ හොයනවා. මේ පැත්තේ ඉන්න බලන්න පොඩ්ඩක් හුලඟ හොඳේ. මෙතන තමයි ලොකේෂන් එක පෙන්වන්නේ. බලමු ඉතින්. හොයාගන්න පුළුවන් ඒද කිය. කුරුණු මණ්ඩිය පහළ පේන්නේ. මම ඉගෙන ගිය විතර කුරුණු මණ්ඩියක් තියෙන අතන විතරයි. ඒක රිවර්ස් එකටද ගේන්නේ? කුරුණු මණ්ඩියක් තියෙන පහළ. කුරුණු මණ්ඩියක් තියෙන මේ රිවර්ස් එකට නෙන්නේ. ඩ්‍රෝන් එක රිවර්ස් එකට නේ. හරි ඕක මන් දෙනවා මේ හෝම් පොයින්ට් මේ මේක දෙනවනේ මේ රිටර්න් ටු හෝම්. ඒ එන ගමන් රිවර්ස් එද්දි ඕක මේ හුලකට ගහන එකක්ද වෙන්නේ මොකක්ද දන්නේ නැහැ නේ. බැටරි ලෝ වෙලා හැම පස්සට එන්නේ. දැන් මෙන්න මෙතන ඔය පෙන්වන්නේ මෙන්න මේ ගහ. උනාට මල්ලි පොල් ගස් දෙක ගන්න නැහැ. ඒක තමයි මටත් පොල් ගහ උසින්ම පේනවා. පහළ සැහැලක් තියෙනවා. මං චුට්ට අර පැත්තට යනවා. දැක්ක පොල් ගන්න තේ කැල්ලේ මාමා එන දලු කොට නේද? මම පොඩ අවිදලා එන්න. මේ උලඟට ගහගෙන ගිල්ලකෝ. කුණුකට යන්නේ වෙන්නේ. ඔව්. හා. එතකොට මේ ලොකේෂන් එක දිහා කොහේ ඉඳලාද යව්වේ? යව්වෝ කිලෝමීටර් 3යි ගානක් පෙන්නනවා මේ පැත්තට බං. කොහේ ඉඳලාද යව්වේ? අර මේ උඩහ එතන ඇල්ලක්කල් මහල් නාන පොට්ටයක් තිබුණා. ඔව්. අපි එතෙන්ට ගියේ මේ උඩහ යන ගම එතන කට්ටිය ඉන්නවද කියලා නැවතුණා. ඔව්. එතන ඉඳලා උලන් කපොල්ලක් වගේ එතන සීන් එක ඒකයි. ඔව් නෑ මේ පැත්තට මේ හුලඟ වැඩි ඉපා. මට කිරිගෙන හිලකක් කමන්නේ අපි ගහගෙන යන්න හදන්නේ. මේ මෙතෙන්ට යම් බල. මේ ලොකේෂන් එක පෙන්වන හරිම තැනට ගියාද? ඔව් ලොකේෂන් කියන්නේ මෙන්න මේ ගහක් ඔය පෙන්වන්නේ බං. නෑ බං මේ තව පොඩ්ඩක් එහා. යම් බලන්න. අපි ජීවිතේ විඳින අවුරුරිය කන්දයන්. ඔව් බම්මොන ගිහිල්ලක්ද කෙලවිලා තියෙනවා. අපිත් නේ විදින්න ආවා. විඳින්න කියන්නේ. ඒ ඔය පැත්තෙන් යනවා කොහොම යන්නේ බං? මෙතනින් යන්න. ඔතනින් නේ මෙහෙන් යන්න. ඒ දැම්ම රවුලක් නැහැ නේ අයිනේ. නෑ. මෙහෙ යන්න වෙන්නේ මචං. ගවර්නර් අපහසු. එහෙම තමයි යන්නත් ඕන පොඩ්ඩක්. කොහොමද ගියේ යම්බා? ඒක දිහාට ගන්න නැති වෙලා තියෙන්නේ. හරිනේ. හරිනේ යන්නේ කවදාද? ගස් නගින්න සෙට් එකක් මගේ එනවා දැන්. හරි? ඔව් විදි ගැටි යනවා මම ගැටි අරගෙන තේ තාපෙක්ස් එකක් එනවා. ඔය යන්න බෑ. යාර මෙහෙ ඉඳලා යවනකොට මෙහෙට හුලඟ තියෙන්නේ. ඔව්. මෙහෙට යනකොට විරුද්ධ අතරනේ යන්නේ මචං. එතකොට විදුර මෙතෙන්දී ඩ්‍රෝන් එක යවලා තිබ්බේ බුලුතට ඇල්ලේ ඉඳලා. බුලුතට ඇල්ලේ ඉඳලා සාමාන්‍ය මීටර 200ක් 300ක් වගේ දුර තමයි මෙයා යවලා තිබිලා තියෙන්නේ. ඒ වුණාට හුලඟ ගොඩක් තිබිච්ච හින්දා ඔය දැන් මෙතන පේන ලොකේෂන් එක දක්වා ඩ්‍රෝන් එක ගහගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ගහගෙන එන එකේ වීඩියෝ එක තමයි මේක. මේ වීඩියෝ එකේදී හොඳ ආකාරවම අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ගහගෙන යනවා. ඒ වුණාට මෙයා හොඳකමට කියන්නේ මෙයා කොහොම හරි රෙකෝඩ් මොඩ් එක ඔන් කරලා තිබිලා තියෙනවා. ඒකින්ද මෙයාගේ සම්පූර්ණ වීඩියෝස් ටික එයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ ඩ්‍රෝන් එක කොහේ හරි හැප්පෙනවද නැද්ද කියලා මෙයාට බලා ගන්න බැරි වෙලා තියෙනවා. අඩේ ඩ්‍රෝන් එක හොයාගත්තා. අඩෝ අඩෝ මේ ඕල් එක ගනිද්දිම හරියටම ඩ්‍රෝන් එක ඒ මුකුත් වෙලත් නෑ බා. අඩෝ බං. මුකුත් වෙලා නෑ. වාසනාව තමයි ඉතින්. වාසනාව තමයි. මේ තියෙන වඩු තියනවා. වඩු තියනවා. බොහොම අමාරුවෙන් ඩ්‍රෝන් එක ඔන්න හොයාගත්තා. කියන්න වචන නෑ ඉතින් මේ විදුරගේ ඩ්‍රෝන් එක දැන් අර සාමාන්‍ය බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන්. මේ බලා ගන්න පුළුවන් මට හිතෙන කිලෝමීටර 5කට එහා එන්නේ නැති නේ විදුර. අර බුලුතොට ඇල්ලේ ඉඳලා සූර්යකාන්ත පැත්තටම ඇවිල්ලා තියෙනවා. අන්න අර ගහේ තිබුණේ. අපි මට හිතෙන්නේ මේ කිලෝමීටර් 3යි ගානක්. කොතනද තිබුණේ?
අනර ගහේ මෙන්න බුලුතොට ඇල්ලේ ඉඳලා සාමාන්‍ය බැලුවොත් එහෙම කිලෝමීටර් 3.6ක් තියෙනවා. ගහගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ ගහේ වදින්න නැතිව. ලොකේෂන් හරියටම හරි මේ බා. වාසනාව හොඳයි කැඩිලත් නේ. මේ මුකුත්ම වෙලා නැහැ. මේ අපි ලොකේෂන් එකට හරියටම හොයාගෙන ආවා. ලොකේෂන් එකේ ගානට තිබ්බ ඩ්‍රෝන් එක. අනිවාර්යයෙන් මෙන්න මේකේ වදින්න නැතිව. ඒ රංගයියයි. ආතල් ට්‍රැවල් ඩ්‍රෝන් නම් දකුණේ මෙන්න. කොහොම හරි ඩ්‍රෝන් එක හොයාගත්ත අන්තිමේදී අපි කිලෝමීටර් 50ක් විතර ආවා මේ විදුරේගේ ඉතින් කීමටම ආවා මේ ඩ්‍රෝන් එක හොයාගෙන. ආයෙවිල්ල පොඩ්ඩක් ලොකේෂන් එකේ බලනකොට ලොකේෂන් එකේම තිබුණා. මේ කිසිම අවුලක් වෙලා නැහැ මේ ඩ්‍රෝන් එක. ඈ? පොල් ගස් දෙක මචං අර පැත්තේ ඇත්තේ. ඔව් පොල් ගස් දෙකක් තමයි. මං අර කෝල් එකේ අවිල්ලා මම චුට්ටක් නිකන් මේ පැත්ත බලනකොට මේකේ අණ්ඩක් පිරුණා බං. මූණත් එක්ක මෙහෙම. ඔඩ මෙතනින් ගියානේ බං අපි එක චුට්ටක් මෙතනින්. මේ මට හිතෙන්නේ ඕක අල්බීසි ගහම අල්ලගෙනත් යන්න නැති බං මේ. ඒක මරු. අර ඔය අල්බීසි ගහ අල්ලගෙන යන්න නැති බං. යන් දැන් අම්මෝ කොහොම හරි හොයාගත්තනේ වඩු කිලෝමීටර් 3යි ගානක්. ඔව් ඒ මැදිවට මේ කඳන් පිටතගෙන තියෙනවා. ඔව් මූට හර්පේ උත්ත වුණා. එහෙමනේ ඩෝන හොඳටම ඇති. ඉදිරිය ට්‍රැවල් කරන්න ඇවිල්ලා අන්තිමේදී ඩ්‍රෝන් හොයන්න ඩ්‍රෝන් මෙහෙයුමකට යන්න වුණා. හැබැයි පාඩු නැහැ කොහොමද ඩ්‍රෝන් එක හොයාගත්තා මේ. මොකද්ද? හරි ඔක තියෙන්නේ. කේබල් එක පැටලෙනවා. කිසිම අවුලක් කියලා තිබ්බේ නැහැ ඩ්‍රෝන් එකට. මම මේ මෙතෙන්දි මට කෝල් එක ඇවිල්ලා ඒකත් බලහන් උඹේ ඒ කියන්නේ අර බම් එහා පැත්ත පේන්නේ නැහනේ. ඒ මෙතෙක් ආවත් පේන්නේ මම පැය ගාණක් මෙතන ඉඳලා කතා කරනකොට කොහේ වගේ වික බලපන්. ගොඩක් වෙලාවට මේ හස්සේ හරියටම ඕනේ මේ පේනවා. ගොඩක් වෙලාවට ඉතින් අර ඒ කියන්නේ සිග්නල් එක ඩ්‍රොප් වුනේ නැති වුණොත් ඒ තියෙන ලොකේෂන් එකේම තියෙනවා. මේ වගේ ඩ්‍රෝන් එකක් නැති වුණාම අනිවාර්යෙන් අපි කරන්න ඕන අපි සාමාන්‍යයෙන් මේ ලොකේෂන් එකට හොයාගෙන යන්න ඕන. අනිත් එක තමයි මේ වගේ දැන් මේ බලන්න මාර හුළඟක් තියෙන්නේ අද. මේ වගේ දවස්වල ඩ්‍රෝන් ෆ්ලයි කරන්න එපා අනිවාර්යෙන්ම. මේ අනිත් එක ට්‍රූටි ඩ්‍රෝන් නම් කිසිම වෙලාවක ෆ්ලයි කරන්න යන්න එපා. මොකද අපි හුළං තියෙන පැත්තට යවුවොත් එහෙම ආපහු එන්න රිටර්න් ටු හෝම් සාමාන්‍ය 150දී රිටර්න් ටු හෝම් පෙන්නුවත් ඒත් එන්න බැරි වෙනවා. මේ මොකද හේතුව අපිට ආපහු ගෙන්න ගන්න බැටරි මදි වෙනවා. අර ඒ කියන්නේ විරුද්ධ අතරනේ එන්න හදන්නේ ඩ්‍රෝන් එක. අන්න එහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. අනිත් එක මේ ලොකු හුළඟවල වලදී ඩ්‍රෝන් එක ගහගෙන යනවා. එහෙනම් ඔන්න අන්තිමේදී ඩ්‍රෝන් එක හොයාගත්තා. මං හිතුවා වගේම වෙලා තිබුණේ ඩ්‍රෝන් එක හුළඟට ගහගෙන ඇවිල්ලා උඩ ගහේ වැදිලා තමයි ඊළඟට බිමට මේ වැටෙන්නේ. මුලින්ම උඩ ගහේ වැදෙන ෂොට් එක තමයි මේ මෙතන වීඩියෝ එකේ පේන්න තිබුණේ. ඊට පස්සේ මෙතන වැදිලි ඉවරලා මේ මෙතන ගහේ රැඳිලා තියෙන වීඩියෝ එක. මේ වීඩියෝ එකට අපිට ගන්න පුළුවන් වුණේ ඩ්‍රෝන් එක ඔන් කරගත්තට පස්සේ තමයි වීඩියෝ එක ගන්න පුළුවන් වුණේ. මෙහෙම ගොඩක් වෙලා තිබිලා තියෙන සාමාන්‍ය විනාඩි 20ක් විතර ටික් සවුන්ඩ් එකක් එක්ක තිබිලා තියෙන අනිවාර්යෙන්ම ඔයාලගේ ඩ්‍රෝන් එක තුලඟට ගහගෙන ගියොත් ඔයාලා find my drone කියලා දාලා ඉවර වෙලා ඩ්‍රෝන් එක ලොකේෂන් එකට හොයාගෙන යන්න. අනිවාර්යෙන් ලොකේෂන් එකට ගිහිල්ලා ඉවර වෙලා මීටර් 100ක් වගේ ඇතුළත වපසරිය සාමාන්‍යයෙන් බලන්න බොහෝ වෙලාවට ඉතින් ඩ්‍රෝන් එක අනිවාර්යෙන් තියෙන්න ඉඩ තියෙනවා.